දැන් අපි ඉන්නේ කොළඹ නෙළුම් වෙන පරිශ්‍රයේ. අද නෙළුම් වෙන පරිශ්‍රයට අමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා. අපි බලමු කවුද කියලා. මාධව අයියා කොහොමද ඉතින්? ඉතාම හොඳින් ඉන්නවා. ඉතින් නෙළුම් වෙන බලන්න ආව පළවෙනි වතාව නෙවෙයි ඊට කලින් ඇවිල්ලා තියෙනවානේ. නෑ මං හිතන්නේ මම 4-5 වතාවක්ම ඇවිල්ලා තිනවා සහ මෙතන අවුට්ඩෝ මේ අර තියෙන ස්පේස් එකේ අපි කොන්සර්ට්ස් කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වලට සහභාගීලා තියෙනවා. ඔව් ඉතින් කොහොමද ඒ අත්දැකීම? හොඳයිද? ඉතාම හොඳයි. මං හිතනවා ලංකාවේ අනන්‍යතාවය රැකෙන විදිහට අපි ඕනම රටකට ගියාම සාමාන්‍යයෙන් ඒ රටට ආවේනික වුණු සුවිශේෂී ස්ථානයක් තියෙනවා අගනුවරට ආසන්නයේ. ඒතකොට ලංකාවේ තියෙන එක තමයි නෙළුම් කුල්ල කියලා කියන්නේ. ඉතින් මං හිතනවා කොළඹට එන සංචාරකයන්ට එතකොට ලංකාවේ අයට මේ කොළඹ අසිරිය විඳින ගමන් අපේ කියලා පෙන්වන දෙයක් විදිහට හඳුනන්න පුළුවන්.